සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අදත් අපි බලමු මම දෙන්න නැගිටලා මොකද කරන්න කියලා. අද ගොඩාක් වැඩ තියෙන දවසක්. මගේ ගෙදර මේ පැල ටික බලලා චුට්ටක් වත්ත පැත්තට යනකොට මේ බලන්නකො මේ කවුද ඉන්නේ කියලා. ලස්සන නිර්මාණයක්. ඉතින් මේ මකුළුවවත් බලාගෙනම මම එහෙමම ගියා. පුරෝපු හාල් කවර ටිකක් තිබුණා. ඒ ටිකට මම කලින් ගෙනාපුවට මාළු මිරිස් පැර ටිකක් හදලා කලින් දවසේ ගෙනාපු මල් පැල ටිකක් හදලා වත්ත වටේම පුංචි රවුමක් ඇවිදලා එන්න කියලා ගියා මම. ඒ වැඩ ටිකත් ඉවර වෙලා මට ඇත්තටම අත්‍යවශ්‍යම බඩු ටිකක් ගන්න තිබුණා ටවුන් එකට යන්න උවමනාව. ගොඩක් දවසක් යන්න කියලා හිතන් හිටියට යා ගන්න බැරි වුණා. ඉතින් අදවත් යන්න කියලා තමයි හැදුවේ. ඒ කරලා මට කුස්සියට ගන්න පොඩි බඩු ටිකක් තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මං ගත්තේ, කොහොමද මේ දේවල් කරගත්තේ, මොනවද ගෙනාවේ. අපි චුට්ටක් බලමු. ඉතින් බලන්නකො කොහොම හරි හැන්දෑ වුණා මට ගෙදර එන මේ වැඩ ටිකත් කරගෙන හරිවීම මහන්සි. දවල්ට කන්නත් බැරි වුණා. බඩගිනි ඔක්කොම තියලා රැටත් එක්කම එකපාර උයා ගන්න කියලා හිතුවා. ඉක්මනට දඩිබිඩි ගාලා රයිස් කුකර් එකට හාල් ටිකක් තියලා ඒකට අපි හැමෝම දන්න විදිහට ඔය කරපිංචකොළ ටිකක් රන්පේ කොඳු පුතු කෑල්ලක් එහෙම දාලා කහ ටිකක් දාලා කහ බතක් කියමුකෝ අපි. ඉතින් එහෙම කහ බත් චුට්ටක් උයලා චිකන් චුට්ටක් හදලා පරිප්පු ටිකක් හදාගෙන බදපු පපඩම් වගේකුත් තිබුණා. ඉතින් ඒ ටිකක් දාගෙන ඇත්තටම කෑවා. හරිම මහන්සියෙන් හිටපු නිසා මේ ගොඩාක් බඩගින්නේ හිටියේ හින්දා ඉක්මනට උයාගෙන බත් ටික කාලා තමයි විවේකයක් ගන්න හිතුවේ.
ඉතින් දැන් ටිකක් රෑ වෙලා අපි ගෙනාවේ මොනවද මොකටද ඒවා ගෙනාවේ කියලා මං ගෙනාපු බඩු බලන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු නේද. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබස්ක්‍රයිබ් කරලා දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. සුබ දවසක් හැම දිනාටම. පුත් සරණයි.